මේ මැරිලා තියෙන ඔක්කොම. වගාවේ උඩ දැන් හොඳට තියෙනවනේ. උඩ තිබ්බට බෑ නේද පුතේ. නිමත් තියාගන්න ඕන. යට මේ මෙහෙම වුණාම ඇන්ටි අපි නම් කරන්නේ දැන් මේ අතු දැන් මෙතන හතරම තියෙනවනේ. මේ හතරම ඕනේ මේකේ අත්තක් දෙකක් විතර තියලා දෙකක් විතර කපන්න පුළුවන්. ආ එහෙමද? ඔව් දැන් මේකේ අතු හතරම ඕන කියලා ගන්න නැහැ. ඔව්. ගහ දැන් ලොකෝ රිසල්ට් හැදෙලානේ තියෙන්නේ. ඔව්. මේකේ මේ මුලින් එක්ක මේ අත්ත මෙතනින් කෙපොත් කමන්නේ. එකල මේ අතු හතරෙන් හොඳට හැදිලා තියෙන අත තියාගත්තට කමන්නේ. අපිට අතු හතරම තියාගන්න ඕනේ කියලා ගන්න. නෑ නේද? දැන් අවුරුද්දක් විතර වෙනවනේ වගාවට. ඔව් ඔව්. ඒකයි. මේකයි ගහිමුත් අතු මරන්නේ මෙහෙම මැරෙන්නේ. ඔව්. ස්වභාවිකවම වෙන දෙයක්. මේ අතු අඩු කරන්න මේ කෝටු වෙන්නකම්ම කම්ම සුද්ධ කරන්න කියන්නේ. වැඩි නම් අත් දෙක අයින් කරගන්න කියන්නේ. නැත්තම් දැන් වගාව නඩත්තු කරගන්න බැරුව යනවා. ඔව් ඔව්. දැන් උඩින් හොඳට තියෙනවනේ. උඩින් තිබ්බට බෑ නේද? ඔව් යට ඔක්කොම සුද්ධ කරගන්න ඕන. මෙන්න මේ වැහිලා තියෙන්නේ වැඩි හන්ද. දැන් මේවා ඔක්කොම ගොඩාක් ඉතින් මේ බලන්න. මේ අත්තෙන්ම ගිහින් තියෙනවා හැම තැනටම. ඔව්. එහෙම හැම අත්තම තියාගන්න ඕන කියලා එකක් නැහැ. හැම අත්තම තියාගන්න බෑ මේ මිනිස්සු. දැන් මෙතන මේ වගේ මල් හැදෙන්නේ නැති පුතේ මේවා වෙලානේ ගොහටේ වගේ වෙලා. ඔව් ඒකයි. ඒකයි.